Hello guys, sitting on other gaming some gana තියෙන්නේ Minecraft Survival Guide එකේ episode එකක්. ඉතින් ඔන්න අද අපි වැඩ දෙකක් කරනවා. ඊට කලින් කන්නුනේ වැඩ දෙක කරන්න කලින් කමු සස විදිමු දිව පිනවයි. ඕකේ සින්දුකෝ ඇති. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන ඔයගොල්ලෝ දන්නේ නැති මම හැමදාම අතනින් එනකොට අර වතුර පීනලා මෙතනින් නැගලා මෙහෙම තතමයි එන්නේ. හරිද? ඉතින් මට හිතුණා එහෙම කරන්න බෑ කියලා. එතන මම හදනවා බෝට් පාක් එකක්. ඊළඟට මෙතන හදනවා අපේ තාත් ෆාම් එකක්. ඒක නම් ඔයගොල්ලෝ දැනටම දන්නේ නැති මම කිව්වා ඒක ඔයගොල්ලන්ට කලින්. ඔව් එතන හදන්නේ මෙලන් and pumpkin farm එකක්. ඉතින් ඒක අපිට ගොඩක් වටිනවා. තාම මං hero of the village හරිද? කලින් එපිසෝඩ් එක අපි දැම්මනේ වලියක්. ඕකේ. අපි දැන් වතුර ටිකක් අරන් යමු. ඕකේ. ඒකට අපිට ඕනේ unlimited water source එකක් ඕනේ ඒකට. ඕකේ. පොඩ ගේම් ප්ලේ එකක් ලැග් වෙනවා කියන ටික ගණන් ගන්න එපා හරිද? මේ මගේ ෆෝන් එකේ බැටරි අඩු වෙනකොට ගේම් එක ලැග් වෙන පටන් ඕගොල්ලෝ වෙන්නේ නැති. දැන් මම මේ ඇරෝ ෆෙන්ස් එක මෙතෙන් එනකොට වහලා තියෙනවා. පොඩ්ඩක් දන්නේ නැති ඉතින්. ඒක ගණන් ගන්න එපා. ඕකේ මේ ලැග් වෙනවා ටිකක්. මට නෑ ඒක අවුලක් නෑ මට පුරුදුයි දැන් ඒක. ඕකේ. අපි දැන් මෙන්න මෙහෙම වතුර දාන්න ඕනි. මෙන්න මෙහෙම. ඔන්න ඔහම අපි මේ ඔක්කොටම වතුර පුරව ගන්න ඕනි. ඔන්න ගයිස් ඉතින් මම එක මේ මොකද්ද මේකක් පුරව ගත්තා. අපි දැන් මේ වගේ අනිත් එකත් පුරව ගමු. ඕකේ ගයිස් ඉතින් ඔන්න මම ඉතින් හදාගත්තා මොනවද කියන්නේ? හෝ උදළු දෙකක් හදාගත්තා. මේ පොඩ්ඩක් ලැග් වෙනවා වගේ ඇති ගයිස් ගණන් ගන්න එපා. මෙන්න මේව හාරගෙන යන් ඉතින්. පොඩක් දන්නේ නැද්ද ඉතින්? අපි මෙන්න මෙහෙම හාරගෙන යන්න ඕනි. මොකද්ද මේ ලැග් විල්ල නම් දැන් ටිකක් එපා වෙනවා. ඕකේ. මෙන්න මේ විදිහටම ඔයගොල්ලෝ මේ හෝ කරන්න. මේ මං මේ පෙන්නන විදිහටම නැත්තම් ඉතින් මේ ෆාම් එක ඔයගොල්ලන්ට හරියට හදා ගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ විදිහටම ඔයගොල්ලෝ හෝ කරන්න ඕනේ. හරිද? මම පස්සේ කියන හේතුව. ඕකේ. රැත් වෙනවා වගේ මෙන්න මේ විදිහට. ඉතින් මේ වට්ටක්කාන් මෙලන් ෆාම් එක ගොඩාක් වටිනවා. හරිද? ඒ කියන්නේ එමරාල්ඩ් එහෙම පට්ටට හම්බ කරන්න පුළුවන් ඉතින් මේකෙන්. මොකද අඩු ගානට මේව ගන්නවා. අනික මේව ටක් ගාලා පැලවෙනවා. දැන් විලේජස් වල මේව අඩු ගානට ගන්නවා. අම්මට කරේ මෙතෙන්ට ඩර්ට් ටිකක් දාන්න වෙනවා. මයිනින් කරගමු ඩර්ට්. ඉතින් මම පොඩි දෙයක් දැක්ක ගයිස් මේ අම්මට මෙතන පත හිලක් මම දැක ගයිස් එක දෙයක් මේ මම මේ ඩර්ට් මයින් කරා. හරිද? ඩර්ට් නේ මොනවද මේ අර එහා ගෙදරට ගිහිල්ලා මේ ඒකේ තිබ්බ ගයිස් මොනවද මේ මෙලොන් සෙට් එකක්. අර මේ මොකද්ද මම ඒකට කියන්නේ මේ ඒක සවාන විලේජ් යන්නේ. ඒ නිසා ගයිස් ඒකේ මෙලොන් තියෙනවා. මෙලොන් ගෙඩියක් මයින් කරනකොට මේ ඒක ආවා ගයිස් මේ මෙලොන් ගෙඩි පිටින්ම මේ අර කෑලි විදිහට නෙවෙයි ආයේ බලනකොට මගේ පික් එකේ සිල්ප් ටච් කියන එන්චාන්ට් එක තියෙනවා. ඒක හොඳයි. පොඩි වැඩකටත් ඒක ඕන වෙනවා. දැන් අපි ගිහලා නිදාගමුකෝ. අම්මඩ මෙතන නෑ බං. ඕකේ අපි දැන් මෙහාට ගිහලා නිදාගමු. මල්ලි පොඩ්ඩක් අහක් වෙනවද හදිස්සියක්. thank you එදත් තිබ්බට. ඕකේ සුන්දර උදයක්. අපි දැන් දුවලා යන්න ඕනේ. ඕකේ දැන් අපිට මේකට ඕන වෙනවා සීඩ්ස්. ඉතින් මල්ලකට ගොඩාක් සීඩ් නෑ. චුට්ටක් දෙන්න තියෙන්නේ.
අපි මේ වලින් සීඩ් සෙට් එක හදාගමු. ඕකේ. මේක මං එකපාර දෙකම වගා කරනවා. ඒ කියන්නේ වට්ටක්කයි මෙලොනුයි ඔක්කොම මං මේ මෙතන වගා කරනවා. පස්සේ මේ අපි දෙක වෙන් කරමු. මුලින්ම මෙහි මෙලොන් වගා කරමු. ඕකේ. ඔන්න මෙලන්. ඊළඟ මෙන්න වට්ටක්කා. ඕකේ. අර දැක්ක නේද ගයිස්? අර මුලින්ම හිටපුවත් දැන් තාත් පැලෙලා. පඩ් ගාලා පැලෙනවා මෙව්වා. ඕකේ. බෙන්න දිනනවා අපි ලස්සන ෆාම් එක. මෙහාට 20යි නේද ගයිස් තියෙන්නේ. මට එක තැනක් මගේ හැටලා මේක. ඕකේ ගයිස්. දැන් අපිට කරන්න තියෙන්නේ මලංග කියලා ට්‍රැප් ඩෝ සෙට් එක හදාගත්තා මං. මෙතෙන් ට්‍රැප් ඩෝ. ඔව්වඩේ ගයිස් නැමිලා මෙන්න මෙහෙම දාන්න ඕන. හරිද? මේක නම් ඉතින් දාන්න හේතුවක් නැහැ මම ලස්සනට දාන්නේ. අනික මේකට ටෝස් දැම්මම පැලෙන ස්පීඩ් එක වැඩි. ඒකටත් මම දානවා. ඉතින් දෙකක් ප්ලේස් වුණා. කඩමු අපි එක. ඕකේ අපි මෙතෙන්ට දාමු. අනිත් ඒවාට නම් දාන්න ඕනේ දැන්ට ඕනේ. පස්සේ දාමු. තව අපිට තියෙනවා මම නෙදරුත් දැන් තාම එක්ස්ප්ලෝර් කරන ගමන් ඉන්නේ. මම තුන් පැත්තකට ගිහිල්ලා තින්නේ. තව එක පැත්තක යන්නකුත් තියෙනවා. හැමකට තාම මොනවත් හම්බුන්නේ නැහැ. මැරෙනවා එනවා. මැරෙනවා යනවා. එහෙම තමයි ඉතින්. නෙදර කියන්නේ ලේසි දැනක් නෙවෙයි හරිද? පට්ටමාරු දැන් පේනනේ දැන් ඩියන් අර අමුතු ලස්සනක් තියෙනවා. මම ටෝච් ටිකුත් හදාගත්තා. මේ තියෙන බඩු. ස්ටැක් එකක්ම තියෙනවා. අර පොඩ්ඩක් ලැග් වෙනවා ගයිස්. ගණන් ගන්න එපා මං කැමදාම කියනවා වගේ. මෙතෙන්ට දැම්මා. ඊළඟ ට්‍රැප් ඩෝ ඔයගොල්ලෝ දෙකක් කරලා මෙහෙම දාන්න ඕන. දෙකක් නේද මේ තියෙන්නේ? මේ ට්‍රැප් ඩෝ එක හොයාගන්න බෑ බං. දෙක තමයි තියෙන්නේ. මේක අන්නම දාමු. ඕකේ ගයිස් ඉතින් මම මෙහෙම දාගත්තා. දැන් තියෙන අපිට අර බෝට්ටු පාක් කරන තැන හදාගන්න. අයියෝ මේ ලැග් විල් නම් එක අතකින් ටිකක් එපා වෙනවා. එක අතකින් ඉන්නේ කොහොමත් එපා වෙනවා තමයි. දැන් මේ වැඩක් නැති බඩ් ටික ඔක්කොම ටික දාලා අපි දැන් හදාගන්න ඕන එක දෙයක්. ඒකට අපිට ගස් කපා ගන්න ඕනේ. එහෙනම් අපි ගස් කපමු. හරි ගයිස් අපිට ඊළඟට ඕනේ කැම්ප් ෆයර්. කැම්ප් ෆයර් දාන්න කොහොමද? තියෙන බඩු ලොක් 3යි ස්ටික් 3යි කෝල් 1යි. කෝල් තිබ්බා එහා පැත්තේ. ඒ කියන්නේ පෙර වැඩ කරපු තැන තිබ්බා. අපිට අග්ගල මුංගලෙක් ඉපදිලා. මුංගලෙක්. ඕකේ. මේ තියෙන ගයිස් කෝල්. අපි දැන් යන් ෂනික. ඕකේ ගයිස් ඉතින් අපිට ඕන බඩු ටික මම ඔක්කොම ටික ගත්තා. අපි දැන් යන් අපි හදන තැනට. ඕකේ යයි. මෙන්න මෙතන තමයි මම හදන්න ඉන්නේ. මෙන්න මෙතන. ඒකට අපි මෙන්න මෙතන ඩර්ට් දෙකක් දාගෙන කොහොමද මේක හදන්නේ? මෙහෙම 1යි 2යි 3යි දාගෙන මම මෙහාට දාගන්නවා මේ අරව ටික. කැම්ප් ෆයර් 10ක්. කයි අම්මට මේ උඩින් ප්ලේස් වෙන්නේ නැහැ නේ. අවුලක් නැහැ. 2යි ඔන්නම ප්ලේස් කරනවා. ඔඩෝතා කැම්ප් ෆයර් දෙකක් විතර ඕන වෙයි. ඕකේ දැන් මෙහෙම තියෙනකොට අපිට මෙතන යන්න බෑනේ. අපි මේක සවලෙන් එකපාරක් මේ ටච් කරනවා. අම්මට පිච්චෙනවා. එතනම නිමිනවා ගයිස් මේ.
ඕකේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉවනි මෙනවා. මම කරා හරිද? හරිනේ. අපිට තව ගොඩක් ඕනේ නේද කැම්ප් ෆයර්. ඔන්න ගයිස් දැන් අපි නිදි. ඕකේ. ය. දැන් අපි මේක හදලා ඉවර කරන්න තමයි යන්නේ. මම ළඟ දැන් ඔක්කොම බඩු මුට්ටු ටික තියෙනවා. පේනවද දෙක දුරට පේන ලස්සනට. ලස්සන නෑ ඉතින් ඒක වෙන කතාවක්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ගලම් පොඩ්ඩක් අර මෙතන මේ වුණා ඒක විතරයි තියෙන ප්‍රශ්නේ. ඔන්න අපි දැන් ගහගන්න. හරි. මං හිතනවා මෙන්න මේ ගාන ඇති වෙයි කියලා. ඕකේ මේ ගාන ඇති. ලොකු එකක් ඕනේ නැහැ මං දැනට හදන්නේ. මං කවදාවත් මේ වගේ හදලා නැහැ. මේක කැත වෙන්න පුළුවන්. මම මේ අද හදන්නේ මේ වගේ එකක්. ඕකේ. මං හිතුවා ලස්සන නෑ. ඔලක් නෑ හැම කියලා. පේ ලැග් බං. ඔඩෝ දැන් නයිස්. දැන් අපිට ගන්න තියෙන්නේ මෙන්න මේකට යන්න දැනක් අපි හදාගන්න. ඒ කියන්නේ වැරදුනා. මම ඒක හදලම් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඕකේ ගයිස් දැන් අපි ටෙස්ටිං පාරක් දාමු. අරක වැඩ කරනවද කියලා. ඒ කියන්නේ ඒක උඩට යන්න පුළුවන්ද කියලා. ඔන්නම අපි යනවා. යන්න බෑනේ. හරි. නයිස් දැන් යන්න පුළුවන්. ඕකේ ගයිස් ඊළඟට ඕන වෙනවා අපිට ඇකේසියා ෆ්ලැන්ක්ස්. ඇකේසියා ෆ්ලැන්ක්ස් නේ බං. ඇකේසියා ලොග්. අපි දැන් මං ඇකේසියා ලොග් ටික කඩගෙන ආවා. කිමෝඩ හිටවලා දාමු අපි වැඩන්නේ. වැඩන්නේ ඕනි. දැනට වැඩන්නේ. හරි. දැන් අපි මෙන්න මේ හරිය වගේ ඉඳන් ප්ලේස් කරන ඕනේ. ඔය කුලේ හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට මෙතන යන්නත් බෑ බං. හරි. ඇකේසියා ලොග් දෙකක් මෙන්න මෙහෙම ප්ලේස් කරන්න ඕනි. ඊළඟට අනිත් පැත්තට ගිහලා ඇකේසියා ලොග් ප්ලේස් කරන්න ඕනි ඒ ගානට. හරි. දැන් අපි මේ එකක් ඉඩ හැරලා ආයෙත් ඇකේසියා ලොග් මෙතනත් එකක් ඉඩ හැරලා ඇකේසියා ලොග්. ඕකේ. මට නම් ටිකක් ඉතුරුනා. අපි ඒක මෙතෙන්ට දාන්න දෙන්නේ. අවුලක් නැහැ. අපි කදාම මෙන්න මේ හරියට. අවුලක් නැහැ ඔයගොල්ලෝ දාගන්න. මෙහෙම තිබ්බොත් හොඳයි. නයිස් ලස්සනයි. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කරගන්න. ඊළඟට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ගන්න ඕනි. තවත් ඇකේසියා ලොග් එකක්. ඊළඟට මෙන්න මෙහෙම ප්ලේස් කරලා ඒකත් මෙන්න මේ විදිහට මෙන්න මේව කරගන්න ඕනි. ඊළඟට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ මේක නෙවෙයි බං. මෙන්න මේ වැඩක් කරන් මෙන්න මේ දෙපැත්තේ මෙන්න මෙහෙම ප්ලේස් කරලා අපි දැන් උඩට යන්න ඕනි. හරි. දැන් ඔයගොල්ලෝ තියෙන්නේ ටෝච් දෙක ප්ලේස් කරනවා. ටෝච් නෑ බං. ටෝච් දෙන්න කවුරු හරි මට. මෙතන යන්න බෑ අපි ඇතුලෙන් යමු. අයියෝ වැස්ස පටන් ගත්තා. ඉවරයි. දැන් ඉතින් මොබ්ලස් පොන්නේ. මෙතෙන් තිබ්බනේ ටෝච්. හරි මේ තියෙන්නේ බඩු. ඕකේ. දැන් අපි යන්. ඉතින් ඊළඟට මම කරන්න ඉන්න දේ ගොඩක් වටින දෙයක්. ඔයාලට වටින්නේ නැහැ හැබැයි ඒක මට වටිනවා. දෙයක් කරන්න පුළුවන් නම් ගෙස් කරන්න බලන්න. ගෙස් කරලා කමෙන්ට් එක දාන්න. ඕකේ ඔන්න දැන් අපි ලස්සන බෝට්ටු පාක් කරන තැන. දැන් මෙතන බෝට්ටු පාක් කරන තැනක කො බෝට්ටු. මෙතන බං බෝට්ටුව. මේක දැම්ම අපි මෙන්න මෙහෙම.
නෑ. කැතයි. එක දාන්න ඕනි වං හරියට කෙලින් බා. මේරුබුලේ නගින්න බැරි සීන් එකක් තියෙනවා. අන්න හරි. මේ තාම මොනවද මේකට ලස්සන කරන් දාන්නේ? මේ තියෙන බඩු. මේකෙන් අපි මොකද්ද දාන්න ඩෙකොරේෂන් එක? ඊමුකෙද්ද? පී පෙරේතේ. පී වල් ලැග්ගෙනවා දැන් හොඳටම ලැග්ගෙනවා. ඕකේ මෙන්න මෙහෙම පොඩි ඩෙකොරේෂන් එකක් දාලා ගමු. ලොකු ඩෙකොරේෂන් ඕනේ නැහැ ඉතින් මේකට. ඔන්න ඉතින් අපි ලස්සන මේක මොකද්ද ඒකට කියන්නේ? බෝට්ටු පාක් කරන දැන්. ඉතින් ලස්සනට දැන් ගැම්මට. ඉතින් ඔන්න ගයිස් ඉතින් එහෙනම් අද ගේම් ප්ලේ එක ඉවරයි. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ගේමින් සොම්බී YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට ඕන තව ගේම් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. හොරර් ගේම් ඕන නම් අනිවාර්යෙන් මේ වීඩියෝ කමෙන්ට් කරන්න හොරර් ගේම් ඕනි කියලා. එහෙනම් ගයිස් අපි ගියා. බයි. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න.